ගුඩ් මෝනින් මගේ රත්තරන් යාළුවනේ. ගොඩ දවසකින් මේ අපේ ගෙදර ඉස්සරහා ගෙවත්තේ අර කඩන් වැටිච්ච පුවක් ගහක කුරුල්ලෙක් ඇවිල්ලා බිත්තර වගේක් දාලා. අද දැනට නම් දවස් 20ක් විතර යනවා. මං හිතන්නේ අද තමයි මේ කුරුළු පැටව් එළියට එන දවස. බිත්තරේ පොඩ පොඩ කැල්ල එළියට එනවා. මම ඔයාලට පොඩි වීඩියෝ එකක් දානවා. මේක සාමාන්‍යයෙන් අල්ලන්න හොඳ නැහැ. S2කට දකින්න හොඳ නැහැ. බොහොම අමාරුවෙන් මේ බිත්තර ටික මේ ටිකේ පරිස්සම් කරේ. පූසා අල්ලන්න හදනවා, සත්තු වෙනවා. බොහොම අමාරුවෙන් පරිස්සම් කරලා අද යන්තම් මෙයාලා එළියට එන දවස. දැන් නම් එක පැටියෙක් එළියට ආවා. ඉතුරු දෙන්නත් ඒවි. මෙයාලා බේරගන්න මාරු විදියට මහන්සි මේ මෙයාලා පරිස්සම් කරගන්න. මේ කාලෙදි බේරගන්න බෑ. බිත්තර කුරුල්ල ගෙනියනවා, කාක්කෝ ගෙනියනවා. යන්තම් අදින් පස්සේ නම් පොඩ්ඩක් මෙයාලා ගියාට පස්සේ ඉන්න පුළුවන්. මාර නිදහසක් දැනෙන්නේ. හරිම සතුටුයි. දවස් 20ක් විතර පරිස්සම් කරපු බිත්තර ටික අද ගහිලා පැටව එළියට ඇවිල්ලා යනවා. ඔයාලා මේක බලලා ගමන් අපේ channel එක follow කරගෙන like එකක් දාගෙන යන්න.